ඔයාලා හැමෝම ආදරෙන් එකතු කරගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මං හදන්න හිතාගෙන ඉන්නේ නූල්ස් එකක්. අද හදන්නේ අපි නූල්ස් එකක්. ඉතින් අපි බලමු නූල්ස් එක මං හදන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ නූල්ස් එක හදන්නේ ගෙදර තියෙන දේවල් වලින්. ඉතින් බලමු මං කොහොමද මේක හදන්නේ කියලා. ඉස්සරම නූල්ස් එක තඹ ගන්න ඕනේ. ඉතින් මං ඒක තඹ ගන්න මෙන්න මේකේ. මුලින්ම මම මේකට කහ ටිකක් එකතු කරගන්නවා. දැන් මම මේ එකතු කරගන්නේ පොල් තෙල් ටිකක්. ඉතින් අපි පොල් තෙල් දාන්නේ අර නූල්ස් ටික හොඳට මේ වෙන් වෙලා, කියන්නේ එකට ඇලෙන ගතිය වළක්වා ගන්න වගේ තමයි මේ පොල් තෙල් දාන්නේ. ඉතින් දැන් මම පිපතු කරලා මේ වතුර ටික රත් කරගන්නවා. ඉතින් වතුර ටික හොඳට රත් වුණාට පස්සේ තමයි අපි නූල්ස් ටික මේකට එකතු කරගන්නේ. ඉතින් ඒ වතුර එක රත් වෙනකන් අපි අපේ ටෙම්පරාදුවට ඕන එළවලු ටික කපා ගමු. එන්නකෝ. ලූණු, සුදු ලූණු, ඒ වගේම අම්මිරිස්, රම්පේ, පොඩි කැරට් අලයක් වගේම දඹල කරල් දෙක තුනක් තමයි මං අද මේ නූල්ස් එක හදන්න එකතු කරගන්නේ. මුලින්ම දඹලවල මේ තියෙන රේණු ටික කඩලා ඉවත් කරගන්නවා. ඊට පස්සේ මම මේ ග්‍රේට් එකෙන් කැරට් ටික සීනි වල ගා ගන්නවා. ඉතින් දැන් වතුර ටික රත් වෙලා තියෙන්නේ. අපි දැන් අපේ නූල්ස් එක එකට එකතු කරගමු. ඉතින් මේ වෙලාවේ අපේ අර තම්මගත්ත නූල්ස් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් මේ ටික තමයි අද අපේ නූල්ස් එකේ ටෙම්පරාදුවට ඕනේ. ඉතින් මෙතන ග්‍රේට් කරගත්තු කැරට් තියෙනවා. ඒ වගේම දඹල, ලූණු, සුදු ලූණු, අම්මිරිස්, රම්පේ. කරපිංච නැහැ. ඔයාලට කරපිංච තියෙනවා ඔයාලා දාන්න. ඇත්තටම අපිට ඕන මෙලවලු වර්ගයක් මේ විදිහට පොඩිවට කපාගෙන අපේ ටෙම්පරාදුවට එකතු කරගන්න පුළුවන්. දැන් අපි අපේ නූල්ස් එකේ ටෙම්පරාදුව හදාගමු. එන්නකෝ. ඉතින් මම මේක හදාගන්න කියලා තමයි බැලුවේ. ඉතින් මට හිතෙනවා මේක මදි වෙයි කියලා. ඒ නිසා අපි අර නූල්ස් එක තඹගත්ත භාජනයේම හදාගන්නවා කියලා හිතුවා. දැන් අපි මේ භාජනය රත් වුණාට පස්සේ ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ පොල් තෙල් ටික රත් වුණාම සුදු ලූණු, රම්පේ, අවුමිරිස්, ලූණු, කැරට්, ඒ වගේම අපි හීනයට අර කපාගත්තු දඹල ටිකත් එකතු කරලා හොඳට මේක තෙලේ ටෙම්පරාදු කරගන්නවා. එළවලු ටික හොඳට තෙලේ ටෙම්පරාදු වුණාට පස්සේ මේ එකතු කරගන්නේ ගම්මිරිස් කුඩු ටිකක් සහ ලුණු ටිකක්. දැන් මේ වෙලාවේ බිත්තර දෙකක් එකතු කරලා හොඳට අර එළවලු මිශ්‍රණයත් එක්ක කවලම් වෙන්න අපි හොඳට මේ ටික මිශ්‍ර කරගන්නවා. මම මේ එකතු කරගන්නේ සොයා සෝස් ටිකක්. ඉතින් මට තිබ්බ නිසා මම චුට්ටක් එකතු කරගත්තා. ආයෙත් අර ඔක්කොම ටික එකට කවලම් කරගන්නවා. ඉතින් මේ වෙලාවේ මේක හොඳට කවලම් කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා අපේ අර නූල්ස් ටික. ඉතින් නූල්ස් ටිකත් එකතු කරලා මේක මම හොඳට කවලම් කරගන්නවා. ඉතින් දැන් අපේ නූල්ස් එක අපි හදලා ඉවරයි. ඉතින් මේ බලන්නකෝ, හරිම ලස්සන පාටකට, ඒ වගේම හරි සුවඳයි. දැක්කහමත් බඩ පිරෙනවා ඉතින් මේ නූඩ්ස් එක. ඉතින් හදාගන්නත් හරියම ලේසි. ඉතින් ගෙදර තියෙන දේවල් වලින් අපිට පහසුවෙන්ම මේක හදාගන්න පුළුවන්. නූඩ්ස් එක හදලා ඉවරයි. කාලා බලමුනේ. දකින්නකොට බඩ පිරෙනවා. ඇත්තටම හරිම රසයි. තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් මතක් කරනවා මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා මම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. හැමෝටම සන්නයි.